අඤ්ඤානං පාපේන සංවිදී දහිතං සුලභං හෝති සුඛං දුක්ඛේ කාරිනා අන්තකේනාදි අන්නස්ස යහතෝ මානසං භවං ඉංහිතස්ස සකං හෝති කිංච ආදාය ගච්ඡති කිංචස්ස අනුගං හෝති ඡායාව අනපාදිනී යංච කරෝති කායේන වාචාය උදචේතසා සංහිතස්ස සකං හෝති සංච ආදාය ගච්ඡති සංචස්ස අනුගං හෝති ඡායාව අනපාදිනී තස්මා කලෙය්‍ය කල්යාණං නිච්ඡයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති පානිනන්ති සත්‍යවන්ත කිම්පි ලෝකාග්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් මේ ගාථා පෙළේ පාළි ගාථා පාඨ කියනකොට අපට බුදුරජාණන් වහන්සේ ඉස්සරහ ඉන්නා වගේ සිහිත කල්පනාවට එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා දේශනාවක් නේද? මේ ගාථා පෙළේ කෙටි තේරුම මෙහෙමයි. අත්තානං චේතියං ඥානං පාපේන සංයුති. තමගේ ජීවිතයේ තම ප්‍රියයි මනසයි. එනිසා කවක් එක්ක නොයදී යුතුයි. සත්‍යසාර නමිතං සුලභං හෝති සුඛං දුක්ඛේ කාරින. වැරද්දක් කරන කෙනෙකුට සැපයක් ලැබෙනවා කියන එක සුලභ නෙමෙයි. අන්තකේනාදි කන්නස්ස ජහතෝ මානුසම්භව. ජීවිතයේ අවසාන මොහොතේ පැමිණ ආත්මභාවයක් කරන තැනට කිංහිතස්ස සම්බං හෝති කිංච ආදාය ගච්ඡති. කිංච අනුගං හෝති ඡායාවන පාලි. කමං සෝකී වන්නේ කුමක්ද? කමං යන්නේ කුමක්ද? සේවනල්ලාසේ තම අනුමුදීන් උපකාරයේ කවුද? යංච කරෝති කායේන වාචාය උදචේතසා. කයින් වචනින් සිතින් යම් කිසි ක්‍රියාවක් කර්මයක් රැස් කරනවා නම් සංහිතස්ස සකං හෝති ඒ තම සතු වෙනවා. පංච ආදාය ගච්ඡති ඒක රැගෙන යනවා. පංච සානුගං හෝති ඡායාවන් කායනි සෙවණල්ලාසේ තම අනුවම ඒ කර්ම යනවා. තස්මා කලයේ කල්යාණ නිච්ඡයං සම්පරායික. නිසා මතුමතු භවයන්හිදී නිවන දක්වා හිත සෝතනිසේ පවත්නාසේ කුසල කර්ම රැස් කර යුතුයි. පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති. ආනිනම් සෑම සත්‍යයන්ද පරලෝකෙ පිහිටවන්නේ කළ කුසල කර්ම. මේකේ තේරුම. මෙතන සඳහන් වුණා වැදගත් වචන කීපයක්. සෑම සත්‍යයේ තමන්ගේ ජීවිතයේ ප්‍රියම නැපයි. කිසිම සත්‍යයක් තමන්ගේ ජීවිතයට අප්‍රියම නැහැ. හැබැයි තේජාතික සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා අකුසල කරන තැනැත්තා තමන්ට තමා ප්‍රියයි කියවට ඔහුට තමන්ම තමා සතුටුකම් කරගන්නේ වෙනවා කියලා. එසේ කුසල කරන තැනැත්තා තමන්ගේ ජීවිතයේ තමන් මිතුරුකම් කරගන්න බැවින් තමන්ගේ ජීවිතයේ සැබෑම ප්‍රේමනාප කෙනෙක් වෙනවා කියලා. ඒ අනුසාර කරගැනීමේදී ලෝක ධාතුවේදී සෑම සත්‍යයක් තමන්ගේ ජීවිතයේ ප්‍රියයි. ඒ ප්‍රිය වූ ජීවිතය අරවාදී හිතසූපනිෂ පවත්නා කුසල ධර්මයන් හිම යොදමින් තමන්ගේ ජීවිතයේ තියෙන පුරවාගත යුතු දෙනික අනුශාසනාවක්. කවරදීකින් නම් ජීවත් වෙලා මරණාසන්න මොහොතේ එනකොට ඕටි සතුවන්නේ තමා සතු සියලු වස්තු නොවේ. තමන්ගේ ස්කන්ධ කුඩුවක් නෙවෙයි. කයින් වචනේ සිතින් සිදු කර ගන්නා ලද කුසල හෝ අකුසල හෝ කර්ම සම්පාදයයි. එයා තමන් අනුහයනා කියන එකේ තේරුම කෙනෙක් යනවා නෙවෙයි. භවයෙන් භවයට හේතුඵල සම්බන්ධතාවයෙන් නැවත නැවත ස්කන්ධ තම උපදිනවා. ඒ උපදින භවයන්හිදී තමා රැස් කරගත්ත කුසල අකුසල කර්ම හේතු කොටගෙන දුක සැප විඳිනවා. ඒ නිසා ඥානවන්ත සම්මෙදනා විසින් උපමාව හිතසෝතුමිස පවත්නා කුසල ධර්ම රැස් කරගන්න කියන එක මේ ගාථාවේ තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේගේ පියාගේ නම වංගන්ත පුත්‍ර බ්‍රාහ්මණ.
එතුමාගේ මිත්‍රයෙක් හිටියා ජයසේන කියලා. බොහොම උගත් පඬිතුරු. බොහොම උසස් වංශවත් බ්‍රාහ්මණවරු. මේ ජයසේන පසු කාලයක දුප්පත් වුණා. කාර්යවල නැති එකලා වුණා. ධනයක් පිළිගුණා. ඒ බව දැනගත් සරියුත් මහ රහතන් වහන්සේ උට පිළිදෙන දාසක් වැඩි විදිහට. එතුම හැංගුණ දෙන්නේ කිසිවක් නැහැ. ඉන්නපා වේලා මේ වැඩි. දාස් තුනක් කොහොම මේ දැනත්තා මොන දෙන්නේ වහගත්තා. ඉස්සර තිබුණු කුජේනියා දැන් පිළිහිලා දැන් දුකටපත් වෙලා ඉන්නේ. ඉතින් දීගණ්ඩයමක් නැති නිසා මොන දෙන්නේ බැලුව වහගත්තා. හැබැයි ඊළඟ දවසක නැකත් උත්සවයක ගකුරු කියවන උත්සවයකදී මෙතුමා ලැබුණ ප්‍රණීත ශීර්පායාස කල්යක් ඒ වගේම නාමයන් වස්ත්‍රය අතට ගන්නකොට මේ ගණේ සුදු ස්වාමීන් වහන්සේ වැඩි උත්පන්නයිනේ අද හිතේ පුරා දානයක් දෙන්න පුළුවන් කියලා. කරුණාරහතන් වහන්සේ හරියට මේදා වැඩියකද මෙතුමා ඉවසන්නේ නැත්නම් ප්‍රේතයක් සන්තෝෂයක් ඉස්සරහට ගිහින් පාමුල වැඳලා ගෙදරට ඇතුළට වැඩම කරවාගෙන අසුන් පනවල වඩා ඉඳලා බොහෝම ගෞරවයෙන් දාන පිළිමෙම වැඩ දෙවුවා. නාමයන් වස්ත්‍රයක් පූජා කළා. පාමුල වැඳගෙන කඳු වගුරුමින් කිව්වා මේ ස්වාමීනි මට වහන්සේට වගේ මේලඟ භවයේදී පැවිදිලා මේ ශාසනයෙන් නිදී නිවන් දකින්නේ මේ පිළ හේතු වේවා කියලා. කවුරුනම දුකටපත් වුණාම උසාවියේ චේතන වැඩි වෙන ධර්මතාවක්. ඥානවන්තයන් නම් දුකටපත් වෙන ඉස්සෙල්ම කාරණා දැනගෙන වැඩි කුසල කරනවා. සැබවින්ම මේ තැනත්තා වැඩි දවසක් කියන්නේ ඒ කුසලයේ සිහිපත්ව අනුලේඛ කරන සරියුත් මහ රහතන් වහන්සේගේ දායක නිවසක උපන්න සරත් නුවර මහ සිටු සම්ප්‍රත්‍යයේ සිට නිවසක. සිටු කුමරියගේ කුණුදුරු දරුවා සිම්පන්න මේ දරුවා උපන්න දවසේ පටන් මේ මෞතුමිය පිට පහළ වෙන්නේ සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රමුඛ සංඝාට දන් දෙන්නුවේ. දරුවා කුසේ සිටින්නේ බොහෝ වාරයක් දන් පින්කම් කළා. දරුවා උපන්න නැකත නිමිත්තෙන් දන් දුන්නා. දරුවන් දන් දීම නිමිත්තෙන් දන් දුන්නා. බක්කමීමේ නිමිත්තෙන් දන් දුන්නා. හැම උත්සවයකදීම දරුවා වෙලේ මහ පින්කම් කළා. ඔය අතරේ දරුවාගේ උපන්දින අවුරුද්ද පිරෙන දවසේදී අර වගේ මේ සරියුත් මහ රහතන් වහන්සේට 500ක් දෙනා වැඩම කරවගෙන ආවා. මේ දරුවා නිදි කරවලා හිටියේ ලක්ෂයක් වගේ අසලුවක. මේ සලුව කකුලේ පටි හදගෙන හිටියේ. දැන් ගලවන්න දුන්නේ අදනවා. සරියුත් මහ රහතන් වහන්සේ ළඟට වඩාගෙන ගිහින් පාර්ථනෝට මේක කකුල සොලවන දෙවට දැම්මා. දෙමෝපියෝ ස්වාමීනි මේ දරුවා මේක ඔබ වහන්සේට පූජා කරන්නයි මේ කකුල උතාගෙන හිටියේ. ඔබ වහන්සේට පූජා කරනවා. මේ තරමට මේ දරුවා පුණ්‍ය කාමී කෙනෙක්. දෙමෝපියෝ හිතුවා මේ දරුවා හරිය පුණ්‍යවන්ත දරුවෙක්. මේ දරුවා යමක් හිතුවොත් අපි ඒකට බාධා කරන්න ඉඩ දෙනවා. මේ අවුරුදු 7ක් මේ දරුවා මහා සිවුරලේ දරුවෙක් හැටියට වැඩුණා. හැබැයි මහා පිනක් තුනක් දෙමෝපියන්ට වැඳලා කිව්වා මේ තාත්තේ මට අවශ්‍ය දෙන්න සරියුත් ස්වාමීන් වහන්සේට මම දෙවිදු. ඇත්තෙම පැවිදි කරා. දවස් 7ක්ම සරියුත් ජේතවනාරාමේ නවත්තගෙන මව්පියෝ බුදුපාමොක් සංගරුවනට 7000ක් ගම් පින්කම් කළා. අටේ දාසමේ කුඩා සාමණේරයන් වහන්සේත් එක්ක සරියුත් මහ රහතන් වහන්සේ පින්දපාත වැඩියා. එක දාසක පින්දපාත 1000ක් ලැබුණ මේ කුඩා ස්වාමීන් වහන්සේගේ පිළිමයි. පසුදාසක ස්වාමීන් වහන්සේලා සීතිලෙන් ගෙවුණා දැකලා පින්දපාත ගිහිල්ලා කොරෝනා 1000ක් සොයලා දුන්නා. බුදුන් කියනවා හැබැයි මේ කුඩා ස්වාමීන් වහන්සේ කල්පනා කළා මෙතනින් කියවන නම් මට නිදහසක් නැහැ. ගමලඟයි නෑදෑයෝ බහුලයි. ඉතින් ඒ වටම පාරිය වෙනවා. ඒ නිසා මම යන්න ඕනේ ඈත තැනකට කියලා භාවනාවක් ඉගෙන ගන්නවා. මේ 7 අවුරුදු කුඩා සාමණේරයන් වහන්සේ නම තිස්ස. මොකද සරියුත් මහ රහතන් වහන්සේගේ නමේ කොටසක්. සරියුත් මහ රහතන් වහන්සේගේ නම උපතිස්සනේ. ඒ තිස්ස කියලා වෙන දරුවන් නම් තියෙනවා. දැන් තිස්ස සාමණේරයන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේගේ භාවනාව ඉගෙනගෙන කණියෙම කියන්නේ ඈත වනාන්තරයක් සොයාගෙන මොහොත පේන කණු ගැටයක් තියෙනවා. ඒ කණු ගැටේ ගල්ලක් තියෙනවා. එතන තමයි මේ ආරම්භයේදී පිටිසර ගම්මානයක්. ගමේ පින්නපාත ගියාම මේ උපාසක මහත්තයෙක් මේ කුඩා සාමණේරයන් වහන්සේ සුදුසු පවණි පුත්‍ර ස්නේහය ඇතිවලා ඕම ආදරෙන් උන්වහන්සේ කම ගල්කට එක්කගෙන ගියා.
කවදාම උදෑසන එනවා ගමකට පින්දපාත. ඒක වෙලක් වරදෙනවා. මේ කුඩා සම්මුතියන් වාසේ වයසෙන් අඩු වුණත් පෙනුමින් කුඩා වුණත් නුවණින් බොහොම වැඩි විදිහ. සරියුත් මහ රහතන් වහන්සේට තමන්ගේ කුඩා සාමණේරනම ගැන ඕනෙ වෙන බලන් යන අවශ්‍ය ඉන්න බුදුරජාණන් වහන්සේ. අවශ්‍ය දුන්නේ දැම යන්න එපා. මාස 3ක් අපි ඉතිමු. වස් අවසාන යමු කියලා. ඇත්තෙන්ම මාස 3 ඇතුළත මේ කුඩා සාමණේරයන් වහන්සේ ගල්ලෙකට වෙලා භාවනා වඩලා සෞඛ්‍යලෙස ආර්ථත්වයට පත් වුණා. රහත් කෙනෙකුට ත්‍රි විද්‍යාවක්, වගේම සත් අභිඥාවක්, චතු පරිසම්පදා ඥාන, ත්‍රිපිටක ධර්ම සියල්ලම සම්පූර්ණ වුණා. ඒ ජාතෝලේ බුදුසසුනේදී මහානදම් කුල තිබුණ ත්‍රිපිටක ධාරී වෙලා තිබුණා. සරියුත් මහ රහතන් වහන්සේ මේ කුඩා ස්වාමීන් වහන්සේ දකින්න යනෝන වෙලා පිටත් වෙනකොට තිරිස එකතු වුණා 40000ක් වික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ සියල්ලන්ගේ පසුව නියමිත දවසට වැඩි. මේ සංඝ පිරිසට ගම්මානයේ ගියහම ගම්‍යසු බොහෝම ගෞරවයෙන් සියලු උපස්ථාන සැලසුවාදී නැවතුම් පහසුකම් සූපස්ථාන නිමිස් වන්හඬෝනි කියනවා. සරියුත් මහ රහතන් වහන්සේ කියන්නේ මේ කුඩා නම බලටක් කියන්න ඕනේ. ගමේ පිරිසිදු අනේ ස්වාමීනි මේ අපේ ස්වාමීන් වහන්සේ වරදන්නේ මෙච්චර කලක් අපට කියන එක බණ කාර්යයයි. සුඛී හොතු දුක්ඛාමුක්ති. පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ නියම කළා සාමණේරය තිස්ස මෙයන් සුඛී හොතු දුක්ඛාමුක්ති බණ පද දෙක තෝරමින් බණක් කියන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ කුඩාවක් පිළිපෙට ප්‍රහාරී මෙතෙක් කල 3 මාසයක් බණ නොකිව්වේ උන්වහන්සේ වැඩ කටයුතු දෙලී කියලා. පස්සේ හන්දේ පටන් ගත්ත බණ උදේ පාන්දර වෙනතුරු ආස්දාරක් දිනට හැරෙව්වාගේ උතුම් ධර්ම දේශනාවක් කළා. මිනිස්සු විශ්නුණියටපත් වුණා. හැබැයි කොටසක් අප්‍රසාදයටපත් වුණා. මෙච්චර බණ දැනගෙන 3 මාසයක් අපට ගණපතියක් කිව්වේ නෑනේ. අනිත් පිළිසිත අනේ කොච්චර අපට වාසනාවක්ද මේ තරම් බණ දන්නේ. මේ තරම් ලපටි ස්වාමීන් වහන්සේ නමකට නේද අපි සිව්පස්යෙන් උපස්ථාන කළේ 3 මාසයක්. අපේ විශාල ලාභයක් උතුම් සතුටක් විඳලා. හැබැයි පහෝදා උදේ සිව්පස්දාන සංවිධානය කළ දායකව දන් දෙන්න බුදුරජාණන් වහන්සේ වැඩි. මේ කුඩා සාමණේරයන් වහන්සේ පින්දපාත ගිහින් ගියක් ගන්න පින්දපාත ලබාගෙන ඇවිත් සරියුත් මහ රහතන් වහන්සේ තු සංඝයාට දන් හැන්ද දීලා පසෙට පිටලා ගත්තා. එදා බුදුරජාණන් වහන්සේ ඒ ශාල පිරිසට ධර්ම දේශනා කරන ශාල පිරිසක් මඟපල නිවන් පිහිටෙවි. මේ පිරිස සාමණේරයන් වහන්සේ එක්කම ගියාට ගන්නෙන්නට. හැබැයි තිස්ස මේ ගාමිණීකට මොකද හිතෙන්නේ? අනේ ස්වාමීන් හිතෙනවා මං සමේකී සසරදී මේ කල්පයේ ඇතුළතදී මේ ගාමිණියට මගේ ශරීරය නික්ෂේප කරපු වාර මගේ මූර්ත ශරීරය දමාපු වාර අනන්තයි කියලා. සාදු සාදු තිස්සේ කිතාම වැදගත් ඥාන සම්පූර්ණ කම්පනාවක්. තිස්ස මේ ගාමිණීකට මොනවද තේන්නේ? ස්වාමීන් මහමුද කියනවා. එතකොට මොකද හිතෙන්නේ? ස්වාමීනි මම සසරදී දුකේදී අඳු කඳුළු එකතු වුණා නම් මහ සාගරයක ඒක වැඩි කියලා මම සාදු සාදු තිස්සේ කෙසේමයි තිස්සේ වනාන්තරේ ඉන්නකොට මොකක්ද ඇහෙන්නේ ස්වාමීනි වනසක් වඩනවා සිංහයෝ ව්‍යාකරෝ කොට්ටියෝ සක් වඩනවා ඒක මොකද හිතෙන්නේ ස්වාමීනි මම හිතනවා මේ වනාන්තරයේ ඉන්න අප්‍රමාද වෙන්න ඕනේ කියලා සාදු සාදු තිස්සේ බොහොම හොඳයි සංගේම තිස්ස දැන් අපි යනවා සෑහට නෝට මේ නම් වඩනවල සෑහට නෝට ස්වාමීනි උපාධ්‍යයන් වහන්සේ කිව්වොත් පවණක්ම එන්න නැත්නම් මට නිවිලේකයි සාදු සාදු තිස්ස ආරණ්‍ය වාසී බොහොම වාසනාවන්තයි. ඉතින් මේ වාගේ සතුරු සාමීච කතා කර බුදුරජාණන් වහන්සේ අතුරු සංඝයාපසු වැඩියා. ධම්සභා මණ්ඩලයේ කතාවක් ඇතුළේ මේ කුඩා සාමණේරයන් වහන්සේ මෙච්චර දින් ඇතුළේ මෙච්චර පිළිවෙල ඇතුළේ මෙච්චර සැප සම්පත් ඇතුළේ ඉඳගන්න අර ධර්මයකට නේද දුකසේ කියන්නේ අනුපාඩුකම් ඇතුළේ ජීවත් වෙනවා නේද කියලා. ඒක නිමිත්තෙන් බුදුරජාණන් වහන්සේ විශේෂ දේශනාවකුත් පැවැත්වුවා. අඥානිලා රූපනිසා අඥානිබ්බානගාමිනී ඒවමේතං අවිඥානදී පුබුද්දස්ස ශාවකෝ සක්කාරණ අභිනන්දිය විවේකමනුරෝහයේතිය. නිවන් නම් එකක්, ලාභ සත්කාර ලැබෙනවා එකක්. නගමක් විසුණුනාසේ මේක දැක ත්‍රිවිධ විවේකයේම කටියුතුයි කියලා අනුශාසනා කළා. බොහෝ වික්ෂුන් මේ ධර්මවත් කියලා සමාජයේ මතකරණියක් ලැබුවා.
එතන සඳහන් වුණු කාරණේ ගැන මේ කියන්නේ. ඒ කියන්නේ ජයසීල කියන ඒ වයෝවෘද්ධ බ්‍රාහ්මණතුමා තමන් ජීවිත අවසාන මොහොතේ අර කුසලයක් කරගත්තේ. ඊට පෙර ජාතුවල අප්‍රමාණ තින් කරගෙන තියෙනවා. බුදු සාසන මහා සම්පූර්ණ තිබුණා. නමුත් මේ ජීවිතේ කරගත් එකම තියෙන්නේ මේකයි. ඒ ඔහුට සෙවණැල්ලක් වාගේ ඔහුගේ සිතෙන් වැඩ සිහිපත් වුණා. අන්න තමන් සිදු කරගත්ත කුසලයේ තමා දැන ගියේ. ඊළඟට උපන්නේ තමන් හිතුව පැතුව හැටියට. හිතුවේ සරුවත් මහ රහතන් වහන්සේගේ පාමුල වැඳගෙන මේ කුසල දැරීමට ස්වාමීන් වහන්සේට වගේම නිවන් සුව ලබන්න ඊළඟ භවයේ වාසනාවලිව පැවිදි වෙන්න ලැබේවා. තෝටේ හිතේ නැමුනේ සරුවත් මහ රහතන් වහන්සේ සමීපයේ පැවිදි වෙන්න. ඒ නිසා සරුවත් මහ රහතන් වහන්සේගේ දායක දෙකක් කම්කේ ලැබුවා. ඒ වගේම ඒ හිතුව පැතුව හැටියට පැවිදි වෙන්නත් ලැබුණා. පැවිදිලා 3 මාසයක් තරම් කෙටි කාලයකදී ආත්මහත්‍යාවේ ලබන්න වාසනාවක් දුන්නා. මේ කිව්වේ කුසලයක් කරලා සිටු පැතුවන යමක් ඒ සියල්ල ඉෂ්ට සිදු වෙන්නේ නැහැ. දිනක තියෙන අර්ථ හතර ආරෝග්‍ය අර්ථ, අනවද්‍ය අර්ථ, ඉෂ්ට විපාකාර්ථ, කෝසල සම්භූතාර්ථ කියලා. ඒ මොහොතේ මේ තුමාගේ හිත නිරෝගී වුණානේ. ඒ මොහොතේ මේ තුමා කුසක් නිවැරදි කුසලයක් රැස් කරගත්තානේ. ඒ මොහොතේ මෙතුමා සිටු පැටු දෙයක් සමුද්ද කරගන්න වාසනාවන්ත වුණානේ. ඒ මොහොතේ නිවන් ලැබීමේ කුසල චේතනාව ඥාන සම්පූර්ණ වුණානේ. අනේ පරිත්‍යාගයේ නිසා කුසලයේ නිසා නුවණක් ලැබුණා. හැම කුසලයක් පාසා මේ තේරුම් හතර තියෙනවා. දැන් අපි මේ මහා දානයක් දුන්නානේ. මේ දාන දෙන වෙලාව අපේ හිත නිරෝගී. දැන් මේ දාන දෙනකොට අපට ඇලිමැලිකමක් නැහැ. දුබලකමක් නැහැ, ආශාවක් නැහැ, තරහවක් නැහැ, කෙලෙස් හිතක් නැහැ. තමන්ගේ බොහෝම ත්‍රිසුදු වේලාවේ. ඒක තමයි නිරෝගකම කියන්නේ. අලෝභ, දෝෂ, මෝහ ආදී කුසල මූල, සද්ධා, විරිය, සති, සමාධි, ඥාන ආදී ඉදිරි ධර්ම මේ පිටුම තුල තියෙනවා. ඒතකොට නිරෝගී. ඒක නිරෝගී වුණේ කුසල්සිත නිසා. ඒ හිත නිරෝගී වීම නිසා කයත් නිරෝගී. කයත් නිරෝගී නිසා ආයුර්වේද සැප බල ඥාන වැඩෙනවා. මේක නිසා මෙලොව නිරෝධ සුව ලබන්න එකක් තමයි කුසල් පිළිය. අනික අනවත්‍ය. දැන් මේ පින්කම කරන වෙලාවේ කය වචනයි හිතයි නිවැරදි. හිතන්නේ නිවැරදි කියලා. කියන්නේ නිවැරදි වචනයක් කරන්නේ නිවැරදි ක්‍රියාවක්. තුන් දෙවියන් තම අනවත්‍ය කුච්චලේ නිවැරදි කුච්චලේ කුණා මෙලොව. මතුවටත් ඒ ගුණ එක්ම පිළිද. අනික ඉෂ්ට විපාකාර. මේ වගේ දානයක් දෙන්න ඕනේ. මේ වගේ පින්කමක් කරන්න ඕනේ කියලා හිතනකොට ඒක තමයි සිටු පැතෝදේ සමුද්ද කර ගැනීමට හේතු වෙන ධර්ම ශක්තිය. ඒක මතු භවයන්දීද ඒ විදිහට මිනිසු පැතෝදේ ඉෂ්ට කර දෙනවා අර ජයසේන බ්‍රාහ්මණතුමාට වගේ. අනික තමයි කෝසල සම්භූතාර්ථ කියන්නේ දම්පින්කම් කරන්නේ නුවණින්. දම්පින්කම් කිරීම නිසාම නුවණ වැඩෙනවා. එකකට සම්බන්ධයි. නුවණින් කුසල කරනවා කුසල නිසා නුවණ වැඩෙනවා. ඒ නුවණේ ප්‍රඥාවේ කෙලවර තමයි රහත් බෝධි, පසේ බෝධි, අභිසම්බෝධි. මේ සියල්ලම සාක්ෂාත් කරගන්න හේතු වෙන දැනින් මේ කුසලයේ කියන මහා භාගයයි. ඒ නිසා එවැනි කුසලයක් අප සීල කරගත්තා. එදා ඒ ජයසේන බ්‍රාහ්මණතුමාට වාගේ අපට සිටු පැතුසේ මෙලවත් පරිවත් ජයගෙන චතු බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගන්න හේතු වෙන ධර්ම ශක්තිය, පාරමී ශක්තිය, බෝධිපාක් ධර්ම මණ්ඩලය මේ කිංකම් දියුණු කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. අපිට මේ කරන කුසල දෙයෙන් අද පමණක් නෙමෙයි. මුළු ජීවිතේම නිවන් දක්නාතුරු භවයක් පාසාමත් නිවන් සෝපතා මේ ආනි සීලයෙන් කුසල දස් කරගන්නට මේ කරන කුසල ධර්මයන් ආරක්ෂාගේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දැන් මේ මොහොතේදී බොහෝම ගෞරව සම්ප්‍රයුක්ත මේ දාන වස්තු සම්පාදනය කරනවා. තවදීම සීලයෙන් පිටා බුද්ධ පූජා කරත්තුවා. සියාකීම මහා සංඝරුවනට දාන වස්තු සංසතුවට පූජා කළා. එවාගෙම ධම්පැන් පිළිගන්නවා බෙදාහදා වැඩ දෙවුවා. එසේ මේ ශිල්පී සටක් උපස්ථාන කළා. අද විශේෂ පින්කමක් ඇටියට මේ පින්කම සිද්ධ වුණේ. එදදාට වඩා. ඒ නිසා මේ වෙලාවේ මෛත්‍රී කයින්, මෛත්‍රී වචනින්, මෛත්‍රී සිතින් සිදු කරගත් මේ දාන සීල භාවනා කුසලයේ ඒකාන්තයෙන් ආදාපි මේ සැනසෙන බුදු සසුන නොනැසී නොපිළී අවුරුදු 5000ක් වැඩි කාලයක් පිළිවෙත සදහම් ආලෝකයේ විදා දෙමින් අවතීවා කියලා ප්‍රාර්ථනා කරමු.
මහා සංඝරෝණට බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මාලෝකයේ ලෝකෙ බෙදා දෙනු පිණිස අප රැස් කරන කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියලායි කරන්නේ. නමින් අභාවක් ප්‍රාර්ථනාවේ ගුරුවර බන්දු මිත්‍රාදියම් සාඥාකින් හේතුත්‍රේ සමතද මේ පින ලැබේවා. ඒ සමදෙනා මෙකින් මෙලින් භවයක් වාසා සුගති සැපත් විඳ සසර තරණේ කොටපතු බෝධිකින් අග්‍රහමහා නිවන් සුව ලබත්වා කියලා කරුණාවෙන් පින්දින. ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මෙකින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සඵල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුදු සසුනට බෞද්ධ ජනතාවට මහ සංඝරෝණට මේ පින්වත් සමට දේව ආරක්ෂාවද සලසා දෙත්වා කටු බෝධිවලින් ශාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් පින්දින. ඒකවත්නගතේතුවසයන් සත්‍යයන්ද මෙල්බර්න් නගර වාසීන්ට ඕස්ට්‍රේලියා මහාද්වීප වවාසීන්ට එවැගේම ආසියා මහාද්වීප වාසීන්ට අප්‍රිකා මහාද්වීප වාසීන්ට යුරෝපා මහාද්වීප වාසීන්ට එසේම ඇමරිකා මහාද්වීප වාසීන්ට අලීකේ පටන් භාගයේ දක්වා කිෂ්ඨේ භූමිතල වාසීන්ට දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට නීතින ලැබේවා. චේන සත්වෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා පෙරුවන් සරණියත්වා නිවන් මාර්ග ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා සමයිත්‍රී කියනකම තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සකලවනක ආශීර්වාදයට ආයුර්වද සපවලතාන පිළිනමමින් පාරිමේ සිරිසින් සිදු කරගත් මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රයානුභාවයෙන් දිවි මණ්ඩලයේ රැකවරමින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් මේ පින්කම සංවිධානය කරගත් පින්වත් මහත්මයලාට පින්වත් මව්වරුන් පින්වත් නෝනා මහත්මයලාට දුදරුවන්ට ඉදිමි කුලන්නේ හැම දිනාටම මෙලොව වශයෙන් නිරෝගී සෝයෙන් වින්ත සතවර්ෂ කාල දීර්ඝව ලැබේවා. සුවසේ නින්දේවා සුවසේ අවදි වේවා නපුරු සීල නොපෙනීවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදී ලැබේවා දෙවියන්ගේ ආරක්ෂාවද සැලසේවා තවන පියවරක් දානේ රත්නත්‍රයේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂාවේ සරට පිහිට වේවා කාර්යසර සතුරු ජීවිතවල වශයෙන් සාවියවදාගේ විපත් වලකීවා කායික පීඩාවක් නොවේවා කායික මානසික සැනසෙල්ලේ දෙනවදුණු නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානි යසීතුලින් ආයුර්වද සපබල ප්‍රඥාවෙන් පෙරපත මෝරණ සදාක්මින් දුණු වේවා සිතුමින් නිර්වණකින් කල්පුරුෂයෙන් භද්‍රගතයෙන් මෙන් සිතුපතු සියල්ල සමුර්ථමත් වේවා අවුරුදු 120ක් තරම් කලක් නමුත් නිරෝගී සුවයෙන් දෙනවදුණු නිවන් මඟ පාරමී පුරා ගැනීමට දෙවියන් දෙකින් ආරක්ෂාව ලැබේවා සතර ගමනේදී භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තිය නිවන් මඟ පාරමී පුරා සප්නි වලින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ දිවි සැනසී පැමිණවදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමාමහ නිවන් සුව පිණිස මේ උදාර කුසල සම්භාරයේ සමතේකසේ හේතු වේවා වාසනාව වේවා කියලා